සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මේ විදිහ අපි හිවත දමන දේවල් වලට අගය කිරීමක් අගය එකතු කිරීමක් සිද්ධ කරලා එය ලෝක වෙළඳපොළ දක්වා අරගෙන ගියපු විශිෂ්ට ව්‍යවසායකයෙක් හොයාගෙන තමයි අද දවසේදී අවිල්ලා තියෙන්නේ. ඉතින් ව්‍යවසායකත්වය කියන්නේ මේක තමයි. අපි නොහිතන දෙයක් නිෂ්පාදනයක් බවට පත් කරලා පාරිභෝගික අවශ්‍යතාවය ඉෂ්ට කිරීම. ඉතින් මේ ව්‍යවසායකයා පිළිබඳව අද දවසේදී අපි කතා කරමු. මේ ඔබ පානගනා මග අපේ ඉන්නේ. චමිල් සමනනායක දේශීය නිෂ්පාදනයක් සඳහා ලෝක වෙළඳපොලේ නිශ්චිත ස්ථානයක් ළඟා කරගත් විශිෂ්ට ව්‍යවසායකයෙක්. ඔහු ගෝග්‍රීන් එක්ස්පෝර්ට් ආයතනය හරහා ලෝකයේ රටවල් 55කට තම නිෂ්පාදන අපනයනය කරනවා. පොල්කොහු ආශ්‍රිත ඔහුගේ නිෂ්පාදන පෙළ රටේ ආර්ථිකය ගොඩනැගීමට දක්වන්නේ ඉමහත් ශක්තියක්. මේ නිෂ්පාදන ක්‍රියාවලිය හරහා ඔහු රැකියා විශාල ප්‍රමාණයක් බිහි කර තිබෙනවා. තම ශාකා ජාලය විදෙස් රටවලත් ස්ථාපිත කරමින් තවදුරටත් ලෝක වෙළඳපොළ ජය ගැනීම ඔහුගේ බලාපොරොත්තුවයි. කප්රුකෙන් හොඳටම වැඩ ගන්න. ඒ කියන්නේ කප්රුකාශ්‍රිත නිෂ්පාදන රැසක් රටවල් රැසකට අපනයනය කරලා අපේ රටට ඩොලර් ගේන Go Green Export ඇතුළු ආයතන කිහිපයක් පිහිටවපු ඒ සුවිශේෂී ව්‍යවසායකයා තමයි චමිල් සමරනායක මහත්මයා. Go Green Exports ආයතනයේ සභාපතිතුමා අයබෝවනවා. චමිල් මහත්මයා මේ දැන් ආයතන කිහිපයක් තියෙනවා. මම හිතන්නේ අපිට කියා ගන්න බැරි තරම් නිෂ්පාදන ප්‍රමාණයක් තියෙනවා. මොකක්ද මේ ව්‍යාපාරය? මොනවද මේ ආයතන ඔබතුමාගේ? ඇත්තටම අපි ආයතන 3ක් මේ පරිශ්‍රය අපේ හැන්ඩල් කරනවා. එකක් තමයි Go Green Exports පුද්ගලික සමාගම. දෙක ප්‍රීමියම් කොකෝ සබ්ස්ට්‍රේට්ස් පුද්ගලික සමාගම. 3 Go Green Distribution පුද්ගලික සමාගම. මේ ආයතන 3 එකම ව්‍යුහයේ යටතේ පවතින්නේ. සල්වා ගත්තොත් Go Green Exports පුද්ගලික සමාගම අපි ලියාපදිංචි කරන 2015 අවුරුදු 10කට කලින්. ඒකේ තේමාව තමයි කොහොබත් ආශ්‍රිත උපස්තර ඇතුළු කොහු ශ්‍රේෂ්ඨ සම්බන්ධ අනිත් ප්‍රොඩක්ට්ස් විදේශ වෙළඳපොළට හඳුනා දීම තමයි අපේ ටාගට් එක තිබ්බේ. ඉතින් මේ අවුරුදු 10 තුල අපි රටවල් 55කට අධික ප්‍රමාණයක් දැන්ට අපේ ප්‍රොඩක්ට්ස් එක්ස්පෝර්ට් කරනවා. ඊට අමතරව 2016 අපි පටන් ගත්තා ප්‍රීමියම් කොකෝ සබ්ස්ට්‍රේට්ස් පුද්ගලික සමාගම. ඒ පටන් ගත්තේ මේ Go Green Exports පුද්ගලික සමාගමේ අපනයන කරන භාණ්ඩ නිෂ්පාදනය කරන්න. අපේම කර්මාන්ත ශාලාවක අවශ්‍යතාවයේ හින්දා 2016 අපි පටන් ගන්නවා ප්‍රීමියම් කොකෝ සබ්ස්ට්‍රේට් පුද්ගලික සමාගම. ඊට පස්සේ 2023 අපේ දේශීය වෙළඳපොළ ගැන අපිට සිහිනයක් තියෙනවා. අපි පටන් ගත්තා 2023 Go Green Distribution පුද්ගලික සමාගම. ඒ ප්‍රධාන වශයෙන් තේකොළ වතුර සහ තුවා ඒ නිෂ්පාදන ලෝකල් වෙළඳපොළට හඳුනා දීම තමයි අපේ මේ ආයතන 3 අපි ටාගට් කරන්නේ. දැන් මේ ආයතන 3 නිෂ්පාදන කොහෙද නිෂ්පාදනය වෙන්නේ? කොච්චර විතර ප්‍රමාණයක් මේකට දායක වෙනවද? කොහොමද ඒ තත්ත්වය? දැනට මේ Go Green Exports පුද්ගලික සමාගමේ යවන රටවල් 55 ගත්තොත් ඒ කියන්නේ ප්‍රධාන රටවල් ඇමරිකාව, කැනඩාව, මෙක්සිකෝ අමතරව අනික් රටවල් තියෙන like මේ රියුනියන් අයිලන්ඩ්, මොරොක්කෝ, රුවන්ඩා, ඉතියෝපියා ඒ වගේ රටවල් වලටත් අපි අපනයනය කරනවා. ඉතින් ඒ අපනයනය කරන ඒ ඉල්ලුම තමයි අපි අර ප්‍රීමියම් කොකෝ සබ්ස්ට්‍රේට් පුද්ගලික සමාගම දැන් අපි නිෂ්පාදනය කරන්නේ. දැන් ඔබතුමා අහපු ධාරිතා පැත්තෙන් ගත්තම මේ දැනට තියෙන ඉල්ලුමට 100%ක් අපේ කර්මාන්ත ශාලාවේ අපේ මමුද්‍රව්‍ය නිෂ්පාදනය කළා තමයි අපේ මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක දැන් අපි නිෂ්පාදනය කරන්නේ. එවැනි කර්මාන්ත ශාලා කොච්චර විතර ප්‍රමාණයක් තියෙනවද කොහොමද? අපේ මූලික බිංගීරිය ප්‍රදේශය තමයි අපි අක්කර 10ක අපේ කර්මාන්ත ශාලා දැන්ට තියෙන්නේ. ඊට අමතරව අපේ තියෙන ජාලාවක්. ඒ කියන්නේ සප්ලයර්ස්ගේ ජාලාවක් තියෙනවා. ඒ කියන්නේ ඕනම ශේෂ්ත්‍රයක් තනියම ඔක්කොම නිෂ්පාදනය කරන්න බෑ අමුද්‍රව්‍ය හැටියට. අපේ දැනට අනුරාධපුර, පොළොන්නරුව,
ඒ අමතර කෑගල්ල මාතර ප්‍රදේශවලින් අපි මේ අමුද්‍රව්‍ය මේ සියලු අමුද්‍රව්‍ය ටික අපි කර්මාන්තශාලාවට ගේනවා. කෙටියෙන් කිව්වොත් පොල්ලෙලි. අපි කර්මාන්තශාලාවට ගෙනල්ලා අපි අමුද්‍රව්‍ය නිෂ්පාදනය කළා තමයි අපි ප්‍රොඩක්ෂන් ෆ්ලෝ එකට අපි ගන්නෙ. දැන් මේ ආයතන 3ක් විශාල නිෂ්පාදන ප්‍රමාණයක් අපනයනය කරනවා. මේ කතාව කොතනින්ද පටන් ගන්නේ ඔබතුමා මෙතනට එන්නේ කොහොමද? හොඳ ප්‍රශ්නයක් ඇත්ත. මම කොළඹ DSA නායක විද්‍යාලයේ අධ්‍යාපන ලැබලා ඊට වැඩිදුර අධ්‍යාපනය මම ගිණුම් කරන ශේෂ්ත්‍රය තමයි මගේ වැඩිදුර අධ්‍යාපනය මම කරේ. ඒකම මම අවුරුදු 20ක පමණ පෞද්ගලික අංශයේ මම සේවය කරනවා. එතකොට ඒ සේවය කරෙත් ඇත්තට අපනයනය නිෂ්පාදනයට සම්බන්ධ ශේෂ්ත්‍රය තමයි මම වැඩ කරේ. මේ අත්දැකීමත් එක්ක අපිට පොඩි සිහිනයක් තිබ්බා. අපේම කියන සන්නාමයක් විදේශ වෙළඳපොළට හඳුන්වා දෙන්න. ඉතින් ඒ දැක්ම තමයි අවුරුදු 10ට පෙර මේ Go Green කියන සන්නාමය යටතේ Go Green Exports පුද්ගල සමාගම අපි පටන් ගන්න 2015. ඊට පස්සේ කොහොමද මේක ඉස්සරහට අරගෙන යන්නේ? ඔව්. ටිකක් කටුක ගමනක් මේ අවුරුදු 10 තුල ඇත්තටම පළවෙනි පාරිභෝගිකයා පෝලන්ත ජාතිකයෙක් තමයි පළවෙනි ඇනුම අපිට දෙන්නේ. ඉතින් එතනින් එහාට ටික මේක වර්ධනය වෙලා විශ්වාසය දිනා ගන්න තමයි අපිට අංක එක දුන්නේ. يعني ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් විදේශ වෙළඳපොළට දෙන්න තමයි අපේ අංක එකේ ටාගට් එක. ඉතින් අද සන්තෝෂයි අපිට කියන්න මේ කටුක ගමන තුල 2024 අපිට හම් වුණා සම්මානයක් National Chamber of Exporters ලගෙන් අපිට රන් සම්මානය හම් වුණා මේ ශේෂ්ත්‍රයේ ලාර්ජ් කැටගරි එකේ. ඒතර ඒක තමයි අපේ ලොකුම ජයග්‍රහණය අපි මේ අවුරුදු 10 අපි ලබා ගත්තේ. ඒකම තත්ත්ව සාහිත්‍ය ගත්තොත් ISO තත්ත්ව සාහිත්‍යය සහ GMP තත්ත්ව සාහිත්‍යයේ මේ ආයතනයේ හිමි මේව අපි පාලනය කරගෙන තමයි මේ අභියෝග වලට මුහුණ දීගෙන යන්නේ. ඔබතුමා සඳහන් කරා මේ කටුක ගමනක් තමයි ආවේ කියලා. දැන් අභියෝග රසකට අනිවාර්යෙන් මුහුණ දෙන්න ඇති. මොකද ලංකාවේ නිෂ්පාදනයක් පිටරටකට යවලා ඒක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් යවනවා කියන එක. මොනවද මුහුණ දීපු අභියෝග මෙච්චර ආපු මේ ගමන් ගමගේ? මේ ගමන් මාර්ගයේ අංක එකට තිබ්බේ හරි ගනුදෙනු කරුවන් සොයා ගැනීම. ඉතින් ඒකට ඇත්තටම අපිට ලංකාවේ ඉඳලා බෑ. අපිට විදේශ රටවල් වලට සංචාරය කළා ඒ කට්ටිය හම්බෙලා ඒ කට්ටියට විස්තර කරලා සමහර කට්ටිය ඇත්තට ලංකාව දන්නේ නැහැ. සමහර කට්ටිය කොහොමද කියන එක දන්නේ නැහැ. ඉතින් අපිට ඒ කට්ටියට මේ සම්පූර්ණ මේක හඳුන්වා දීලා මේ ක්‍රමවේදය හඳුන්වා දීලා ඉතින් අපිට යම් කාලයක් යනවා. ඉතින් අලුතෙන් කස්ටමර් කෙනෙක් ඩෙවලොප් කරන අවුරුද්දක් දෙකක් යනවා අපිට. ඉතින් ඒ කටුක ගමන එතන තමයි තියෙන්නේ. ඒ ගමන අමතරව දැන්ට ඉන්න පාරිභෝගිකයෝ ඇත්තට බලාපොරොත්තුෙන් අපේ වෙන මුකුත් නෙමෙයි. හරි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒ ක්වොලිටි ප්‍රොඩක්ට් එක දිගටම සපයන එක තමයි අපේ තියෙන මේ චැලෙන්ජ් එක දැන් තියෙන්නේ. දැන් ඊට අමතරව විවිධ කාලාව අපේ රටේ ආර්ථික අර්බුදයේ තියෙන කාලයව කොවිඩ් කාලයව මේ කාලෙත් මේ නිෂ්පාදන මේ විදිහටම පිටරටට යවන්නට හැකියාව ලැබුණාද කොහොමද? ඇත්ත සන්තෝෂයි කියන්න මේ කොවිඩ් කාලේ මේ ඒ අර්බුදයේ තියෙන අවස්ථාවේදී මේ එවකට තිබ්බ රජයෙන් ඇත්තටම මේ නිෂ්පාදනයට ඉඩ දුන්නා. ඉතින් අපි ඒ ඔය කියන කාල සීමාව දෙලා ඇත්තට ෆැක්ටරි වැහුවේ නැහැ අපි. මොකද ඒ පරිසරයේ ඉන්න සේවක සේවිකයන් එකතු වෙලා තමයි අපි මේ ආයතනෙ දිව්වේ. ඉතින් අපිට අභියෝගයක් වුණේ ඒ ප්‍රශ්නේ හේතුව පැය දවස් 3-5ම ඒ සාමාන්‍ය විදියට නිෂ්පාදන ක්‍රියාවලිය අපිට කරගන්න පුළුවන් වුණා. අපිට ගෙවල ගැටලුව වුණේ නැව් සමාගම් එක්ක තියෙන ගැටලුව ඇරෙන්න ලංකාව ඇතුලේ කොවිඩ් ප්‍රශ්නේ අපි ඇත්තට සාර්ථකව අපි මුහුණ දුන්න ආයතනයක් හැටියට තමයි මේ ශේෂ්ත්‍රයක් හැටියට තමයි මම දකින්නේ. දැන් ඔබතුමා සඳහන් කරා මේ අර්බුදකාරී අවස්ථාවෙත් රජෙන් සහායක් හම්බුණා කියන එක. දැන් මේ වගේම මේ ගමන එද්දී සහයෝගය දීපු අනිත් අය කවුද? උදව් කරපු කට්ටියත් අපි මතක් කරමු. ඔව්. ඇත්තටම මම මූලිකම සඳහන් කරන්න ඕනේ මගේ කාර්ය මණ්ඩලය. මගේ කාර්ය මණ්ඩලය ඒ විශේෂ නම් දෙකක් කියනවා ජනක පුෂ්ප කුමාර සහ කමල් විජේකෝන් මාත් එක්ක ඉන්න ප්‍රධාන දැවැන්ත චරිත දෙකක්. ඒතෙන් ඒකම මේ ඉන්න කාර්ය මණ්ඩල සහ සේවක සේවිකාවන් කර්මාන්තශාලාවේ ඒගොල්ලන්ගේ
දායකත්වය තමයි මේ කම්පැනි මේ තැනට ඔසවන්න පුළුවන් වුණේ. ඉතින් ඒ ගමන් මග මූල්‍ය පැත්තෙන් ගත්තොත් අපේ මූලික අවස්ථාවේදී යම් බැංකු අපිට උදව් කරා. right? හැබැයි අපිට එක පියවරක් උඩට යන්න වුණා. ඒ කියන්නේ මේ ආයතනය විශාල වෙනකොට එක තැනකදී අවශ්‍යතාවයක් එනවා මූල්‍ය ශක්තිය දැවැන්ත පිම්මත් තියන්න. අන්න එතනදී තමයි අපිට ලොකුම සහයෝගය දෙන්නේ සෙලාන් බැංකුව. විශේෂයෙන් සඳහන් කරන්න ඕන සෙලාන් බැංකුවේ පිටකොටේ ශාඛාව කළමනාකර තුල ඒ කාර්ය මණ්ඩලය අපිට අපේ ගමන දැකලා අපේ විෂන් එක දැකලා අපේ ඉතිහාසය දැකලා අපිට ඇත්තටම දුන්න සහයෝගය අපේ අනිත් පිම්මට යන්න මේ ශේෂ්ත්‍රය ව්‍යාප්ත කරන්න අපිට ලොකු සහයෝගයක් වුණා. දැන් මේ ශේෂ්ත්‍රය ගත්තොත් එහෙම සමහර අපි දකිනවා ගොඩක් ව්‍යාපාරිකයෝ මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා. එතකොට නිෂ්පාදන අපනයනය කරනවා. එතකොට ගොඩක් වෙලාවට මේ ශේෂ්ත්‍රයට තියෙන ඉඩකඩ දැන් සමහර වෙලාවට ව්‍යාපාරිකයෙක් විදිහට එන්නත් අමාරු තත්ත්වයක් තියෙනවා. මොකද තරංකාරීත්වය වැඩි. දැන් මේ ශේෂ්ත්‍රයට එන්න කෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මොන වගේ උපදේශක්ද දෙන්න පුළුවන් ඔබතුමාට? ඔබතුමා කිව්ව එක හරි. හේතුව මේ ශේෂ්ත්‍රය ඇත්තටම මේ අමුද්‍රව්‍ය වල හිඟයක් හින්දා අපිට තියෙනවා ඒ කියන්නේ එක පාට මීට වැඩිය ලොකුවට මේ ඒ ධාරිතාව පුළුල් කරන්න බැරි ගැටලුවක් දැනට ලංකාවේ ශේෂ්ත්‍රයේ තියෙනවා. හැබැයි අපි ගත්තොත් කොහොබත් උපස්ථිත අමතරව තියෙනවා කර්නල් ප්‍රොඩක්ට් right ඊට වැලියු ඇඩඩ් තව ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් ඒ ශේෂ්ත්‍රයේ තාම තියෙන ලොකුම ඉඩකඩක් ඔපචුනිටි එකක් තියෙනවා. ඒවට නව ව්‍යවසායකයන්ට අපි කියන්නේ සම්බන්ධ වෙන්න. මොකද මුලදී සමහර වෙලාවට Tamanට කරගන්න තනියෙන් බැරි වුණත් මේ වගේ ආයතන වලට සම්බන්ධ වෙලා Taman අත්දැකීම් ගන්න. ඒ අමතරව අර ලංකාවේ කීර්ති නාමය, ඒ කියන්නේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් සන්නාමය හරියට හදාගත්තන් පස්සේ ඇත්තට ගනුදෙනු කරුවන් හොයන්න එක අමාරු දෙයක් නෙමෙයි. අංක 1 හරි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් හරි මිලට ගණුම්කරුවට දෙන්න පුළුවන් නම් අපිට ඇත්තටම මේක අභියෝගයක් නෙමෙයි නව ව්‍යවසායකෙට දියුණු වෙන්න. ඔබතුමා සඳහන් කරා දැන් රටවල් 50කට වැඩි ප්‍රමාණයකට අපනයනය කරනවා නිෂ්පාදන සෑහෙන ප්‍රමාණයක් මේ ගෝ ග්‍රීන් ඇතුළු මේ ආයතන කිහිපය දැන් මෙතන එහාට කොහෙටද යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඔව්. දැන් අපේ දැක්ම තමයි දැන් ලංකාවේ නිෂ්පාදනයට අමතරව දැන් අපේ ටාගට් එක තියෙන්නේ විදේශ රටවල් වල අපේම ශාඛා පිහිටවන්න. දැන් අපේ පරිවෙනේ මුල්ම ප්ලෑන් එක තමයි 2026 ඩුබායි වල අපේම ආයතනය පටන් ගන්න. දැන්ට මේ මූලික පහසුකම් ටික අපි සලසලා ඉවරයි. ලබන අවුරුද්දේ අපි කම්පැනි රෙජිස්ටර් කරලා අපේ ටාගට් එක තියෙන්නේ මැද පෙරදිග මුළු රීජන් එකම අපේ ඒ ඔෆිස් එකෙන්ම හැන්ඩල් කරන්න. ඉතින් ඒක තමයි අපේ පළවෙනි දැක්ම. ඊට අමතරව අනිත් රටවල් වලට ක්‍රමයෙන් අපේම ශාඛා පිහිටන්න තමයි Go Green නමින් තමයි මේ ශාඛා පිහිටන්න දැන් අපි ඒක වැඩසටහන ප්ලෑන් කරන්නේ. අපේ ලබන අවුරුදු 5 ඇතුළත අපේ ටාගට් එක තියෙන්නේ දැන් අපේ රටවල් 55ක්. ඒ 55 රටවල් 100 වෙනකන් වැඩි කරන එක තමයි අපේ තියෙන චැලෙන්ජ් එක. ඉදිරි වසර 5 තුළ. ඔව් ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට අදිත් එක්ක එකතු වෙලා අද දවසේදී තොරතුරු බෙදාගත්තට. මම හිතන්නේ Go Green කියන සන්නාමය ශ්‍රී ලාංකික නාමයක් අරගෙන තවත් ජාත්‍යන්තරයේ බැබලෙන්නට වාසනාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි සූදානම් ඉන්නවා මේ වගේම ව්‍යවසායකයෙක්ගේ කතාවක් අරගෙන ලබන සතියේත් ඔබව හමු වන්නට. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව.